බලන්න මේ ඉමේජ් දෙක දිහා. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. ඔයාලට පේනවා ඇති මේ ඉමේජ් දෙකේ තියෙන ඇස් වල තියෙන වෙනස්කම. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉමේජ් එකක් එඩිට් කරගන්න හරිම ලේසියෙන්. අපි බලමු අද වීඩියෝෙන් කොහොමද අපි ඒක කරගන්නේ කියලා. ඔයාලා ගොඩක් අය ෆොටෝස් එඩිට් කරාට ගොඩක් අය හිතන්නේ නැති කාරණයක් තමයි මේ ඇස් ගැන. දැන් ඔය හිතන්නකෝ මොඩලින් ෂූට් එක ෆොටෝස් එඩිට් කරනවා කියලා. අන්න එහෙම එඩිට් කරද්දිත් ඔයා කවදාවත් ගොඩක් අය ෆෝකස් කරන්නේ නැති දෙයක් තමයි මේ ඇස් කියන දේ. එන්න මේ ඇස් වලින් ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න පුළුවන් ඔයාගේ අවුට්පුට් එකට, ෆයිනල් අවුට් එකට. මොකද කියනවා නම් ඇස් කියන්නේ ඇස් ඔයා දැකලාදී ගොඩක් ඔය මොඩලර්ස්ලා මේ ඇස් වලට කාච දාගෙන ඉන්නවා, ලෙන්ස් දාගෙන ඉන්නවා. ඒ ලෙන්ස් දාන ගර්ල්ස් ලගේ කිසිම අවුලක් නැහැ. සුපිරියටම ෆොටෝග්‍රැෆර්ටත් එක ලේසි, එඩිටර්ටත් එක ලේසි. දෙන්නම එක්කෙනෙක් හොඳටම ලේසි. හරිද? ඒක නිසා දැන් ඒකෙන් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් එනවා. ඔයාලට පේනවා ඇති මම අර කලින් පෙන්න ෆොටෝස් දෙකේ තිබ්බ ලොකු ગેප් එකක් තිබ්බා. එහෙනම් බලමු අද වීඩියෝ එකෙන් කොහොමද අපි ඒක ඒ විදිහට හදාගන්නේ ලොකු ඉෂුව එකක් නැතිව කියලා. ඊට කලින් කියන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න තමයි කරන්න. The Edit Lab තමයි අපේ YouTube channel එක. ඔයාලට මම මේ වෙනකොට වටින වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. YouTube thumbnail හදාගන්න විදිය, frequency separation ගැන, wedding album design කරන විදිය, Premiere Pro ගැන, thanks card edit කරන විදිය, color correction එක කරගන්න, Photoshop basic photo retouching ඔය වගේ ගොඩක් දේවල් මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඉස්සරහටත් ඒ වගේම තවත් වීඩියෝස් එන්න තියෙනවා. ඒකද channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. කොහොමද මෙන්න මේ වගේ ඉමේජ් එකක ඇහැ එන්හාන්ස් කරගන්නේ, අයි එන්හාන්ස් එකක් කරගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි ඉස්සලාම කරන්න ඕනේ. මෙන්න මෙතනින් solid color කියන එකට යන්න. ඊළඟ ඊට පස්සේ මෙතනින් white විදිහට මේක වෙනස් කරගන්න. වෙනස් කළා මෙතනින් අපි දෙන්න ඕනේ overlay කියන option එක, blending mode එක දීලා ඊට පස්සේ වම මේ mask එක black කරගන්න. black කරන්න වාට මෙතන font color එක ඉස්සරහ තියෙන color එක black කරගෙන alt එකයි backspace එක ගෙවනම් මේක black විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ brush tool එක අරගෙන white color foreground color එකට දාලා මෙන්න මේ විදිහට මේ හරිය brush කරන්න. වාගේ මේ කළු පාට dot එක නැතුව ඉතුරු කොටස තමයි අපි brush කරන්නේ. හරි, ඊට පස්සේ ආයෙත් මේ වගේම solid color layer එකක් ගන්න. ඒකත් white දීලා ඒකෙත් දෙන්නවා overlay විදිහටම. දීලා ඊට පස්සේ ඒකත් black විදිහට වෙනස් කරගන්න. mask එක black කරන්න. කරලා ඔයාට ඊට පස්සේ තියෙන්නේ ආයෙත් white brush එක අරගෙන මෙන්න මේ විදිහට වාගේ ඇහැ වටේට opacity එක අඩු කරලා brush එකේ soft brush එකක් අරගෙන මේ විදිහට brush කරන්න. හරි, දැන් විශේෂ කාරණයක් කියන්න තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ඇහි මේ වගේ details පේන්නේ නැහැ කියලා. ඒකට මම ඔයාට තවත් දෙන්නම් brush එකක්. හරිද? මේ brush එක තියෙන්නේ මම ඔයාට ඒක Google Drive එකේ link එකක් කරලා දෙන්නම්. ඒකේ password එකක් තියෙනවා. password එක මෙන්න මේ වීඩියෝ එක අතර appear වෙයි. ඔය password එක දීලා ඔයාගේ මම දෙන්න brush එක වාට මෙතනින් මෙන්න මේ විදිහට import brushes කියන එකට ගිහිල්ලා මෙතනින් මෙතන The Edit Lab කියලා තියෙනවා. ඒකේ මේ brush එක වාට මේ විදිහට apply කරගන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් ඔයා කරන්න ඕනේ ඒ details නැත්තම් මේ layer එකට ගිහිල්ලා මෙන්න මේ ඇහි size එකට මේක හදාගෙන brush එක හදාගෙන මෙන්න මේ විදිහට click එකක් දෙන්න. හරිද? click එකක් දෙන්න. එතකොට ඔයාගේ මෙන්න මේ වගේ details ටිකක් එකතු වෙයි. මේ කියන්නේ මේ brush එකේ තියෙන data details ටිකක් එකතු වෙයි මේ ඇතුලේ brush details පේන්නේ නැත්තම්. හරි. ඊට පස්සේ මේ මෙතන දැන් අපි කතා කරගෙන ආවේ මෙන්න මෙතන මෙන්න මේකේ අපි brush එකේ size එක adjust කරලා brush එක අරගෙන brush එක soft brush එකක් ගන්න. soft round brush එක අරගෙන ඊට පස්සේ මේකේ hardness එක අඩු කරලා මෙතනින් opacity එක සාමාන්‍යයෙන් 9ක් 10ක් වගේ තියාගෙන ඔයාලට මේ හරිය brush කරගන්න පුළුවන්. වගේ මේ white area එක ඔයාලට පේනවා ඇති. එතකොට ඔයාගේ මේ පැත්ත සුදු වෙලා යනවා. හරිද? එහෙම නැත්නම් ඔයාලට තවත් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. මේ වීඩියෝ එකෙන් නෙමෙයි. තවත් එක ක්‍රමයක් මම උන්නම් කියලා දෙන්නම්. ඒකට කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේක control J ගහලා මේ background copy එකක් කරගෙන මෙතනින් screen කියන එකට දාගන්න. හරිද? screen කියන එකට දාලා
ඊට පස්සේ මෙතනින් ලේ මාස්ක් එකක් දීලා මෙතනින් බ්ලැක් දෙන්න ලේ මාස්ක් එකට දීලා ඊට පස්සේ ඒත් ඔයාලට තියෙන්නේ opacity එක වැඩි කරමු අපි මේකේ වැඩි කරලා ඔයාලට අවශ්‍ය තැන් ටික මේ විදිහට brush කරගෙන ඇහැ හොඳට zoom කරගෙන ඉන්න මේ වැඩේ කරද්දී හරිද ඔන්න ඔය විදිහට brush කරගෙන ඔයාලට පුළුවන් මේකේ opacity එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න හරිද ඔන්න ඔය විදිහට මම opacity එක අඩු කරනවා අපි දැනට එක හැක් විතරක් හදමු මොකද මේ අනිත් ඇහැට ඒකෙම කොපියක් අපිට ගෙනියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව හරි දැන් ඔයාලට පේනවා අපි දැන් මේ දෙක ගෲප් එකක් කරගමු මේක අයින් කරපුවම තියෙන විදියයි දැන් තියෙන විදිය ඔයාලට පේනවා ඊට පස්සේ අපි අයෙත් දෙයක් කරන්න ඕනේ ඒක දැන් ගෲප් කරාට පස්සේ අය ගන්න ඕනවා curves layer adjustment වලින් මෙතනින් adjustment layer එකෙන් curves අරගෙන curve එක මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට කරන්න. හරිද? කරලා ඊට පස්සේ අයිත් මේක black කරලා mask එකක් දාලා black mask එකක් දාලා මෙන්න මෙතනින් අයිත් white brush එකෙන් මෙන්න මේ area එක පොඩ්ඩක් තද කළු කරගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි දැන් ඒක තියෙන්නේ. ඊට පස්සේ වාට ඒකේ අවශ්‍ය විදිහට opacity එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අයිත් වා කරන්න ඕනේ මේ විදිහටම curves ගන්න අරගෙන මේ තියෙන curve panel එකෙන් මේක මෙන්න මේ විදිහට දාගන්න උඩට දාලා ඊට පස්සේ වා කරන්න ඕනේ අයිත් අපි mask එක black කරගෙන brush tool එක අරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් පොඩි touch එකක් දෙන්න දීලා ඊට පස්සේ ඒකෙත් ඔයාලට අවශ්‍ය විදිහට opacity එක හදා ගන්න. හරි. ඊට පස්සේ අපිට හදන්න තියෙන්නේ eyelid එක eyelid එක නෙවෙයි catch එක. ඒකට කරන්නත් ඕනවා. දැන් මේ වාට පේනවාද මෙතන නිල් පාට වගේ නිකන් සුදු පාට හරිනම් මෙතෙන් දෙන්න ඕනේ. ඒ ලයිට් එක හැටියට තමයි මේකේ පාට හැදෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් curves එක අරගෙන ඒක අයෙත් මෙන්න මේ විදිහට white පැත්තට බර කරනවා. බර කරලා අයෙත් මේක black brush එක දාගෙන white ඔන්න ඔය විදිහට මේක paint කරනවා. ඒකත් එක්කම ඔයාලට පේනවා මෙතන සුදු dot එකක් තියෙනවා. ඒකට පොඩි paint එකක් දෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මේ S2 තියෙන වෙනස. අපි මේක group එකක් කරලා බලමු. මෙන්න කලින් තිබ්බ විදිය මෙන්න අපේ මෙතනමයි brush පාරක් හිටලා තියෙනවා. මොකද දන්නේ ඒක අපි අයින් කරලා දාමු පස්සේ. ඔයාලට පේනවා දැනට මේ S2 තියෙන වෙනස. හරි. ඊට පස්සේ අයත් මට තවත් හිතෙනවා මෙන්න මේ eyeball එක මේ කොටස තව චුට්ටක් dark වුණොත් හොඳයි කියලා. ඒකට මම කරන්නේ අයත් curves panel එක අරගෙන adjustment layer එකේ එතනින් මේක තව චුට්ටක් dark මේ විදිහට dark පැත්තට ගෙනලා curves එක මම මෙතනින් අයත් mask එක black කරනවා. black කරලා brush tool එක අරගෙන මෙන්න මේ හරිය පොඩ්ඩක් black විදිහට black තියෙන හරිය පොඩ්ඩක් black විදිහට හදනවා. හරි. හරි. ඔන්න ඔය ටික තමයි අපි හැක් enhance කරද්දි කරන්නේ. මීට වැඩිය තව advanced ක්‍රම තියෙනවා. ඒ වුණාට මේක ගොඩක් සරල දෙයක්. හරිද? ඒ නිසා ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්න ගැටලු තිබ්බොත් මට comment section එකේ දාන්න අමතක කරන්න එපා. දැන් ඔයාලට මෙතන පේනවා පොඩි brush පාරක්. ඒ brush පාර මම එකපාරින් අයින් කරලා දාන්න. මෙතන mask එකක් දැම්මා. mask එක දාන්න. මෙතනින් black brush එක ගත්තා. color එක black විදිහට දැම්මා. මෙතනින් මේව මකලා දැම්මා. හරිද? ඒක හරි easy වැඩ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ ඇහැ enhance කරගන්නේ. ඊට පස්සේ ඔයාලට දැන් මේක enhance වෙලා වැඩි වගේ නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන දැන් group එකම select කරලා ඔයාගේ opacity එක අඩු වැඩි කරලා ඔයාලට අවශ්‍ය ගන්නට මේක හදා ගන්න පුළුවන්. හරි. ඔන්න බලමු කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. මේ තියෙන්නේ අපි කලින් තිබ්බ ඇහැ. මේ තියෙන්නේ අපේ පස්සේ අපි enhance කරාට පස්සේ තියෙන ඇහැ. ලොකු වෙනසක් තියෙනව නේද? හරි. එතකොට ඔයාලට තවත් මේකේ color එහෙම වෙනස් කරගන්න ඕන නම් ඒවත් කරගන්න මහ ලොකු දේවල් නෙමෙයි. හරිද? ඒකත් මම ඕන ඔයාලට මේකෙම කියලා දෙන්නම්. ඒකට කරනවා මෙන්න මෙතනින් adjustment layer එකටම ගිහිල්ලා hue saturation කියන එක ගන්න. අරගෙන මෙතනින් ඔයාගේ ඇහැට අවශ්‍ය කලර් එක තෝරන්න. රතු නිල් නම් නිල් අපි ඔන්න ඔය විදිහට තියමු. තියලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අයත් මේක black mask එක black කරගන්න. කරලා foreground color එක black කරගෙන white අරගෙන මේ විදිහට brush ගන්න තියෙනවට පේනවා ඇහි lens එකේ color එක වෙනස් වුණා. මේ තිබ්බ විදියයි දැන් තියෙන විදියයි.
ඔන්න වගේ සරල දේවල් තමයි තියෙනවාට ඕන තවත් මේකට කරන්න පුළුවන් මේකට සොලිඩ් කලර් එකක් දාගෙන එහෙම හදාගන්නත් පුළුවන් ඒ වගේ ක්‍රම ගොඩාක් අපිට තියෙනවා මේ ඇහැක් එන්හැන්ස් කරද්දී ඇහැක් විතරක් නෙමෙයි මේ ෆොටෝෂොප් වල තියරිය එකම විදිහ නෙමෙයි කෙනාගෙන් කෙනාට එයාගේ ටෙක්නික් එක වෙනස්. හරිද? ඒක නිසා ඔයාගේම ක්‍රමයක් හදාගන්නකම් මේ වගේ පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න ඔයාට හරියන ක්‍රමය මොකක්ද කියලා. හරි. ඔන්න විදිහට තමයි අපි ඇහැක් එන්හැන්ස් කරගන්නේ. එහෙනම් මොනවද ප්‍රශ්නයකට ලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්නත් එපා. ඔයාලට ඉස්සරහට එන්න ඕනේ වීඩියෝ මොනවද කියලා තියෙනවා නම් ඒ ගැනත් ඔයා මගෙන් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේම කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යන්න අමතක කරන්නත් එපා. channel එක හොඳයි නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. හරිද? එහෙනම් මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බුමු අපි. ඊළඟ වීඩියෝ සෙට් එකක් එන්න තියෙනවා. සුපිරි වීඩියෝ සෙට් එකක්. මම අද මේක බේසික් විදියට කරේ. මේක තවත් ඇඩ්වාන්ස් විදියට මේක සම්පූර්ණ ඉමේජ් එකම රීටච් කරගන්න විදිය ගැන මම ඔයාලට ඉස්සරහ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒකින්ද channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා එපාරක් කියන ගමන් මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. එනම් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.